දවසක ඔයාටත් ඔයාගේ හිතවතේ මට දැන් ඇති වෙලා තියෙන්නේ. මට තවත් දරා ගන්නට බෑ. ජීවිතය කියන්නේ මහා දුක් කන්දරාවක්. මට මේ සසරේ යන්න ඕන. මට තවත් ජීවත් වෙන්න බෑ. මේ ආකාරයට ඊටමත් කලකිරුණු, එපා වුණු, ඒ වගේම තමා ගැන විශාල අවතක්සේරුකින් යුක්තව කතා කරනවා නම්, තමාට මේ යෑමට අවශ්‍යයි පවසනවා නම්, කිසි විටකත් ඔබ ඔහුව නොසලකා හරින්නට එපා. හේතුව ඔහුට විෂාදයේ උග්‍ර අවස්ථාව වෙන්නට පුළුවන්. ඉතින් අද මම ඔයත් එක්ක කතා කරන්නේ මෙන්න මේ සමාජයේ බහුතරයක් ප්‍රජාව පීඩාවට පත් කරන මෙන්න මේ විෂාදය, එහෙම නැත්නම් ડિප්‍රෙෂන් නැමැති මානසික රෝගී තත්ත්වය පිළිබඳව. මේ විෂාදය කියන්නේ මොකක්ද? මෙම තත්ත්වය ඇති වෙන්නේ කොහොමද? මෙවැනි රෝගියෙක් අපි හඳුනාගන්නේ කොහොමද? ඒ වගේම මෙවැනි පුද්ගලෙක් එක්ක අපි කටයුතු කරන්න ඕනේ කොහොමද? තමාට මෙවැනි තත්ත්වයක් ඇති වෙනවා නම් ඒකෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා ඔයාට සම්පූර්ණ වීඩියෝ එක බැලීම තුළින් අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. ඉතින් මේ විෂාදය නැමැති රෝගී තත්ත්වයේදී රට, ජාතිය, ආගම, විශ්වාසය වගේ සාධක මත රෝගීන්ගේ රෝග ලක්ෂණ ඉස්මතු වන ආකාරය එකිනෙකට වෙනස් වෙන්නට පුළුවන්. මෙහි භයානකම තත්ත්වය තමයි විෂාදයේ තිබෙන රෝගීන් ඔහුට විෂාදයේ තිබෙනවා කියලා බාහිර සමාජයට පෙන්눔 කරන්නේ නැතුව වෙස් මූණක් දාගෙන වගේ ඉන්නේ. එහි බරපතලකම තමයි යම්කිසි අවස්ථාවකදී හරියට අර අලු යට තිබෙනා වූ ගිනි ඇවිලෙනවා වගේ, එහෙම නැත්නම් ගිනි කන්දක් පුපුරනවා වගේ මෙම රෝගීන් ඔහුටත් ඒ වගේම සමාජයටත් හානිදායක ක්‍රියාවක් කරන්නට පුළුවන්. දැනුගත් ප්‍රසිද්ධිය තරාතිරම අදාළ වෙන්නේ නැහැ. අපි ඕනම කෙනෙක්ට මේ විෂාද නැමැති රෝගී තත්ත්වය ඇති වෙන්නට පුළුවන්. ජීවිතයේ අත්විඳින අමීරි අත්දැකීම් නිසා ඇතිවන්නා වූ දීර්ඝකාලීන දුක හේතුවෙන්. ඒ වගේම ජීවිතේ නිරන්තරයෙන්ම එදිනෙදා ජීවිතයේදී ප්‍රශ්න වලට මුහුණ පෑමට සිද්ධ වෙනවා නම්, මුල් ළමාවිය අවධියේදී ඇති වූ කම්පන තත්ත්වයන් නිසා, ඒ වගේම අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණ පුද්ගලයෙක් නම්, ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ නිදන්ගත රෝගවලින් පීඩාවට පත්වෙන පුද්ගලයෙක් නම් ඔයාගේ මොළයේ ස්නායු සම්ප්‍රේෂකවල විචල්යන් වෙන්නට පුළුවන්. මේ ස්නායු සම්ප්‍රේෂක සිදුවන්නා වූ විචල්යන් හේතු කොටගෙන මේ විෂාදය නැමැති රෝගී තත්ත්වය, එහෙම නැත්නම් ડિප්‍රෙෂන් නැමැති රෝගී තත්ත්වය අපිට හැදෙනවා. මෙම රෝගී තත්ත්වයේ තිබෙන භයානකම අවස්ථාව තමයි මොවුන්ගේ මානසික තත්ත්වය ක්‍රියාත්මක වන්නේ ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ කටයුතු අඩාල වෙන ආකාරයට තමයි ක්‍රියාත්මක වන්නේ. හැම වෙලේම දුකෙන් ඉන්නේ. සතුටක් ජීවිතේ ලබන්නේ නැහැ. සතුටක් ලැබිය යුතු අවස්ථාවන් වලදී පවා ඒ ප්‍රතික්ෂේප කිරීමක් සිද්ධ කරනවා. ඒ විතරක් නෙවෙයි, හැම වෙලේම තමා විසින් තමාවම ප්‍රතික්ෂේප කර ගැනීමක් සිද්ධ කරනවා. ඒ විතරක් නෙවෙයි, තමා වටේ ඉන්න පුද්ගලයන්ද තමා ප්‍රතික්ෂේප කරනවා යයි සිතුවිල්ලක් හැම වෙලේම ඔවුන් ඇති කර ගන්නට උත්සාහ කරනවා. සමාජානුයෝජනය ප්‍රතික්ෂේප කරන මොවුන් හැම වෙලේම තනිව ඉන්න, පාළුවේ ඉන්න උත්සාහයක් දරනවා. ඒ විතරක් නෙවෙයි, මොවුන්ගේ නිින්ද ගත්තම ප්‍රමාණවත් ගුණාත්මක නිින්දක් ලබා නොගැනීම, ප්‍රමාණවත් ගුණාත්මක නිින්දක් මොවුන්ට ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, කෑම ලබා ගැනීමේදී ඇතිවන්නා වූ රුචි අරුචිකම් බැලුවම ඇතැම් පුද්ගලයන් කෑම ප්‍රතික්ෂේප කිරීම සිද්ධ කරනවා. ඇතැම් පුද්ගලයන් ප්‍රමාණය ඉක්මවා අධිකව ආහාර ගැනීමක් සිද්ධ කරනවා. ජීවිතය ගැන කිසිදු බලාපොරොත්තුවක් නැතිව, අනාගතය ගැන කිසිදු බලාපොරොත්තුවක් නැතිව, විශ්වාසයක් නොමැතිව, කිසිදු අරමුණකින් තොරව ජීවත් වෙන්නට මොවුන් පුරුදු වෙලා සිටිනවා. ශරීරය දුර්වල වීම සිදුවීම, අධික මහන්සිය දැනීම, යම්කිසි කාරණයක් පිළිබඳව එක එල්ලේ අවධානය යොමු කර ගැනීමේ හැකියාවක් නැහැ. මොවුන්ගේ මතක ශක්තිය අඩු වෙනවා. ඒ වගේම ශරීරයේ ඇතිවන්නා වූ මනෝකායික රෝගී තත්ත්වයන් නැති වෙනවා. ඒ කියන්නේ ඇත්තටම රෝගයක් නොමැති වුණත් මොවුන්ට ශරීරයේ හිස රදය, උදරයේ වේදනාව, මාංශ පේශි වේදනාව නිරතුරුවම දැනෙන්න පටන් ගන්නවා. ඍණාත්මක අවසානයක් බලාපොරොත්තු වන්නා වූ මොවුන් තමාට තමා වටින්නේ නැහැ. ඒ වගේම තමා අවට සිටින පුද්ගලයන්ටත් තමා වටින්නේ නැහැ. ඒ වගේ හැඟීමක් ඇති කර ගන්නවා. ඒ විතරක් නෙවෙයි, මේ සසරින් අයින් වෙන්න ඕනේ, මේ දුක දරා ගන්නට බෑ කියලා හිතලා ජීවිතේ ගන්න පුළුවන් දරුණුම තීරණය වන සියදිවි නසා ගැනීමේ තීරණය ගන්න මොවුන් පෙළඹෙනවා. විෂාදයෙන් පෙළෙන පුද්ගලයෙකුට ඔහු විෂාදයේ රෝගයෙන් පෙළෙනවා කියලා මුල්ම අවස්ථාවේදී හඳුනා ගන්න අමාරුයි. ඒ විතරක් නෙවෙයි, ඔහු වටා සිටින අනිත් පුද්ගලයන්ටත් මේ පුද්ගලයා විෂාදයේ රෝගයෙන් පෙළෙනවා කියලා හඳුනා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. නමුත් එක්තරා අවස්ථාවකදී, ඒ කියන්නේ විෂාදයේ රෝගය උග්‍ර වුණ අවස්ථාවකදී මෙම රෝගියා
මොනයම් හෝ ක්‍රමයකින් තමා වටා සිටින පුද්ගලයන්ට මම විෂාදය රෝගයෙන් පෙළෙනවා. මට සියදිවි විනසා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා ඒත්තු ගැන්වීමට උත්සාහ කරනවා. ඉතින් ඒ වෙලාවට ඔයා මොනම හේතුවක් නිසාවත් ඔයා මැරෙන එක තමයි හොඳ. ඒ වගේ දේවල් කියන්න එපා. ඒ විතරන්නේ මට ඕවට කාලයක් නෑ. පිස්සුද මොනාද මේ කියවන්නේ? ඒ වගේ ප්‍රකාශ කියන්නත් එපා. හොඳට සවන් දෙන්න. හැබැයි එයා කියන හැම දෙයකටම විරුද්ධව කතා කරන්නත් එපා. එම පුද්ගලයාගේ හැඟීම් ඉමෝෂනල් එයාට වඩා හොඳට තමන්ට දැනෙනවා කියලා අඟවන්න. ඒ වගේම ඔයා අමතක කරන්නට එපා. මේ පිළිබඳව වගකිව යුතු පුද්ගලයෙක්ට මේ පුද්ගලයාට වගකිව යුතු පුද්ගලයෙක්ට දැනුවත් කරන්නත් ඔයා අමතක කරන්නට එපා. ඔයත් ඔයාගේ ධනය බලය කුලය නිලය වගේ දේවල් උපයෝගී කරගෙන තවත් කෙනෙකු පීඩාවකට ලක් කරනවා නම් තවත් කෙනෙකු ප්‍රතික්ෂේප කරනවා නම් හෙලා දකිනවා නම් සමාජ ඉදිරියේ හැල්ලුවට ලක් කරනවා නම් ඒ වගේම අනිත් අයත් එක්ක සංසන්දනය කරලා අපහසුතාවයට ලක් කරනවා නම් ඔයා නිසා එයාට විෂාදය නැමැති රෝගී තත්ත්වය ඇති වෙන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔයා නිසා එයාගේ ජීවිතේ උනන් නැති වෙන්නට පුළුවන්. හොඳට මතක තියාගන්න මේ විෂාදය කියන රෝගය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි රෝගයක්. විධිමත් ආකාරයකට මනෝවෛද්‍යවරයෙකු හමු වෙලා ඖෂධ ලබා ගැනීම තුලින් සහ මනෝචිකිත්සකවරයෙකු හරහා මනෝචිකිත්සාව ලබා ගැනීම තුලින් ඖෂධ සහ මනෝචිකිත්සාව ලබා ගැනීම තුලින් මේ රෝගය සම්පූර්ණයෙන්ම සුව කරන්නට පුළුවන්. ඔබ ඔබේ හිතවතෙකු වෙනුවෙන් අය කරන්නා වූ කාලය ඔහුගේ මුළු ජීවිතයම රැකෙන්නට හේතු වන්නට පුළුවන්. ඉතින් හොඳට මතක තියාගන්න මේ ડિප්‍රෙෂන් එහෙම නැත්නම් මේ විෂාදය කියන රෝගය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි රෝගයක් කියලා.